අයියේ සබාදහම මොනවද කියනවා? සබාදහම මොනවද කියන්නේ? මට කෑම જાති පිරියක් නැති කරනවා. අනේ අම්මා පල්ලා මේ සබාදහම තව මොනවද කියන්නේ නංගිට? ඇඹුල් જાති කාපන් කියනවා. දෙන්න එපයි සබාදහමට. තව මොනවද කියන්නේ? තව කැරකිල්ල හදවනවා. කිල්ල මට පොල්ලක් ගන්න නෑනේ මේ සබාදහමට. තව මොනවද ඔක කියන්නේ? මට ඔක්කොරට ගේනවා. සබාදහමයා ප්‍රෙග්නන්ට්ද? සබාදහම නෙවෙයි අයියේ. සබාදහම කියන්නේ මම ප්‍රෙග්නන්ට් කියලා. මං බබාගේ මාමා මං කැමති දුවෙක්ට. මම බබාගේ අම්මා මම කැමති පුතෙක්ට. මම බබාගේ ලොකු අම්මා මම කැමති දුවෙක්ට. මම බබාගේ චූටි පුංචි මම කැමති පුතෙක්ට. මම බබාගේ ලොකු පුංචි මම කැමති දුවෙක්ට. මම බබාගේ පොඩි මාමා මම කැමති දුවෙක්ට. මම බබාගේ චූටි බාප්පා මං කැමති පුතෙක්ට. මම බබාගේ ලොකු මාමා මම කැමති පුතෙක්ට. මම බබාගේ ලොකුම පුංචි මම කැමති දුවෙක්ට. මම බබාගේ පුංචිගේ හස්බන්ඩ් මම කැමති දුවෙක්ට. මම තමයි බබාගේ ලොකු පුංචිගේ හස්බන්ඩ්ගේ අයියා මම කැමති දුවෙකුට. මම බබාගේ ආච්චි මම නම් කැමති දුවෙක්ට. සබාදාම කියපම් මේ කෙල්ලගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද? තාත්තා ධම්මිකයා. ධම්මිකද? මම කවල්ල ගන්න යන්නන්ගේ. ධම්මිකල්ලගම. සඳු. සඳු? මට ඇත්ත කියපන් සඳුන්ද ධම්මිකද? සබාදාම දන්නතොට උඹ දන්නවනේ. ෂුවර්මත් නැහැ. ආයි වතාවක් පොඩක් අහලා බලන්නකෝ. මේ සබාදාම මොනවා හරි කියන්නකෝ. සබාදාම දන්නේ නැහැ. යම. ධම්මිකයි සඳුනේ අල්ලගමු යම. තමුන් ධම්මික නේද? ඔව්. ඇයි? මෙයාගේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා තමුන්. පිස්සුද? කවුද කිව්වේ? සබාදහම. මේ මම මෙයාව බ්‍රේක් අප් උනේ දෙසැම්බර් වල. ඒතකොට ඊට පස්සේ ඉඳන් මම හම්බුනේ නැහැ. සබාදහම දන්නා මගුල. හේයි! තමුන් සඳුන්ද? ඔව් මං තමයි සඳුන්. මේ ළමයාගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා තමුන්. කවුද කියන්නේ? සබාදහම මොනවදෝ කියනවා අයියේ. දැන් සබාදහම කිව්වද මම තාත්තා කියලා? උඹ සඳුන්නේ? සඳුන් කියලා කිව්වා. සබාදහම දන්න මගුලකුත් නැහැ. තැන් තැන් වල කතන්දර හදා යනවා. මම මෙයාත් එක්ක බ්‍රේක් අප් උනේ නොවැම්බර් වල. අන්න ඌ ගියා. මේ නංගි. ඔයාගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා සබාදහම වෙන්න බැයිද? මේ ඒක නෙමෙයි. මම මේ දෙන්නත් එක්ක බ්‍රේක් අප් වුණාට පස්සේ යාළු වුණේ ඔයත් එක්කනේ. ඔයා මොකටද වීඩියෝ එකට කිව්වා තමයි බබාගේ මාමා කියලා? ඔයා තාත්තා නාලෝ. කෑ ගන්න එපා බබාට හොඳ නැහැ. මං කොහොමද බබාගේ තාත්තා උනේ? මතක නැහැ. මාව දාගෙන ගිය බයික් එකක දන්සල් කන්න කියලා. හරි දැන් මතක් වුණා. එතකොට බබාගේ තාත්තා සබාදහම නෙමෙයි මං. ඔව්. ඔයා අර වීඩියෝ එකේ මම බබාගේ මාමා මම කැමති දුවෙක්ට කියලා කිව්වේ? ඇයි මාමා කිව්වේ? ඇයි මාමා කිව්වේ කියනවා? මාමා කිව්වේ ඉතින් අපි දෙන්න යාළු වුණ දවසේ ඉඳන් ඔයා මට අයියේ කියලානේ කතා කරන්නේ. ඉතින් නංගි මං ඔයාගේ අයියා නම් ඔයාගේ බඩට දරුවෙක් ආවට පස්සේ මං උගේ මාමනේ. තාත්තේ? ඕමයිනේ. ඔයා මට කතා කරන්නේ නංගි කියලා. එතකොට මම බබාගේ නැන්නා. ඕමයි එතකොට මේ බබාට අම්මෙත් තාත්තෙක් නෑ ඉන්නේ නැන්දෙක් මාමෙක්. අනේ සබාදහම කියන කතාව නම් මාරයි.